දැන් මතක තියාගන්න බුදුහාඳුරන්ගේ දර්ශනය හරි වෙනස් ඈ. බුදුහාඳුරෝ කියලා තියෙන්නේ කඹරලා මැරෙන්න කියලා නෙවෙයි. ගොඩක් අය අද ලෝකේ තමන් හම්බ කරන සල්ලි වලින් මං හිතන්නේ 120ක්වත් පරිභෝජනයට අරන් මැරෙන්නේ නැහැ. මැරිලා යන්නේ ගොඩක් අය කොහොමද ජීවත් වෙන්න උත්සාහ කරලා. ජීවත් වෙලා නෙමෙයි. ඔයත්ත් එහෙමද දන්නේ? කඹරනවා උත්සාහ කරද්දි ජීවත් වෙන්න මැරිලා ඉවරයි. ලෙඩත් හැදිලා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔක්කොම හැදිලා මැරිලා. එහෙම නෙමෙයි බුදුහාඳුර කියන්නේ. මිනිහෙක් වුණාම තියෙන්න ඕන පළවෙනි එක අතිසුඛ. මට තියනවා කියලා සතුටක්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඔබට නෑ මේ බුද්ධ ආගමේ කියන්නේ මේ චාම් සරල එක පිස්සු. ඒ මිනිස්සුම අයින් කරලා දාන්න. ඒ කුහකයෝ. බුදුහාඳුරන්ගේ ධර්මයේ කොහෙවත් කියලා නැහැ චාම් සරල කතාව. ඒක මේ 1960 ගණන් වල බෞද්ධයව හිඟන්නු බවට පත් කරන්න ගෙනාවු සංකල්පයක්. බුද්ධ ආගමේ ඉඳලා තියෙන්නෙම සල්ලිකාරයෝ. බුද්ධ ආගමේ ඉඳලා තියෙන්නෙම සතුටින් ඉන්න මිනිස්සු. බුද්ධ ආගම කියන්නේ ශාස්ත්‍රීය මිනිසුන්ගේ ආගම. හිඟන්නන්ගේ ආගම නෙවෙයි. බුදුහාඳුර කොහොමද මිනිස්සුන්ට සල්ලි හම්බ කරන්න කිව්වේ? මේ මතක තියාගන්න තරුණ ළමයි. බුදුහාඳුර කියනවා වම්මිකෝ වූපචීයති. වේයා තුඹස බඳිනවා වගේ සල්ලි හොයපල්ලා. කොහොමද වේයා තුඹස බඳින්නේ? පොඩි මැටි ගුලි ගෙනල්ලා මහ විශාල තුඹසක් බුදුහාඳුරුත් කියන පොඩ හම්බ කරාට කමන්නේ හොඳ සල්ලිකාරයෙක් වෙයලා ධනස්කන්ධේ කුර්මක්කාරය. හැබැයි මීමැස්සා මල නොතලා රොන් ගන්නවා වගේ බඹරස්සේන හිරියතෝ සල්ලි හම්බ කරද්දි කාටවත් කරදරයක් වෙන්න බෑ. ඒ කියන්නේ අයථාක්‍රම වලින් නෙමෙයි. බුදුහාඳුරු කියනවානේ මස් මාංශ විකුණන්න එපා, අවියායද විකුණන්න එපා, වසවිස විකුණන්න එපා, වහල් වෙළඳාම් කරන්න එපා, මත්ද්‍රව්‍ය විකුණන්න එපා. ඒවා නොකර තමන්ගේ තනුන්ගේ ජීවිත සුරක්ෂිත වෙන ක්‍රියාදාමයක යෙදෙන්න. මතක තියාගන්න බුදුහාඳුරන්ගේ ක්‍රමවේදයට අනුව පොල් කඩනවා කියන්නේ මහා ධාර්මික රැකියාව. ඇයි තමන්ගේ ශක්තියෙන් මහන්සිය. ඒවා අපේ රටවල් වල පින්වත්නි මේ මාන්නය කියන කරුණුත් එක්ක ගැලවිලා තියෙනවා. අපේ රටවල් වල පොඩි රස්සාවල් කරද්දී එමනසුම ප්‍රතික්ෂේප කරනවානේ. දැන් මට ඊයේ හම්බුණා දුවේ මම මේ සුපර් මාකට් එකකට බඩු ටිකක් ගන්න ගිය වෙලාවක අපේ ප්‍රසාද් අයියට මම රැත් කිව්වා මම කැසිකිලියකට ගොඩ වුණා. එළියට ආපුවම එකපාරට සායනහංශ තෙරුවන් සරණයි කියලා වැන්දා. මං ඇහුවා මොකද කරන්නේ කියලා. එයා ක්ලීනින්. ඒ පාර මං කිව්වා ලංකාවේ ඔව් කිව්වා. ඒ පාර කොළඹ ඉන්නේ කියලා. ඉතින් මෙහෙ ඉගෙන ගන්නවා කිව්වා. ඒ අතරතුර මේ පාර්ට් ටයිම් වැඩ කරනවා කිව්වා. අභිමානේ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ ශක්තියෙන් හම්බ කරන්නේ. අපේ ලංකාවේ වුණා කරොත් කියනවා අපෝ ඒගොල්ලෝ මේවනේ කරන්නේ කියලා. මිනිස්සු කොච්චර ආකල්පයෙන් පල්ලෙහාද ඉන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තමන්ගේ මහන්සියෙන් නම් හම්බ කරන උත්හාන වීරයාදිගත උත්සාහයෙන් වීරේ බාහා බල පරිචිතා තමන්ගේ අතපය නම් මහන්සි කරන්නේ. සේදා වක්කිත්තේහි දහඩිය මුගුරු වගුරුවනොන ධම්මිකා ධම්මලද්දේහි බුදුහාඳුරු කියන හැම සතයක්ම ධාර්මිකයි. හොඳට මතක තියාගන්න. එනිසා ඔයත් තමන්ගේ මහන්සියෙන් හොයන හැම රුපියලම ධාර්මික. ඒ රුපියලක් හරි වැය කරලා දන් දෙනවා කියන්නේ මහත්ඵලයි මහානිසංසයි. හැබැයි මතක තියාගන්න අනුන්ගෙන් තලා පෙලා නේද හොරකම් කරලා ජඩකම් කරලා මැරකම් කරලා කෝටි ගණන් වියදම් කරලා කරත් අරතරම් මහත්ඵල මහානිසංසගයා නැත. එනිසා මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ක්‍රමවේදය අපේ ජීවිතවල අර්ථය පිණිස අපි කටයුතු කරන්න ඕනේ. උත්සාහයෙන් වීරියෙන් හම්බ කරන්න. ඒ නිසා තරුණයෝ හොඳට සල්ලි හම්බ කරන ක්‍රමවේදයකින් අත්තිසුඛ මට තියෙනවා කියලා සතුට. හැබැයි අත්තිසුඛේ තියෙනවා කියලා සතුට වුණාට වැඩක් නැහැ. ඊළඟ එක නැත්තම් මොකද්ද? භෝගසුඛ. භෝගසුඛ කියන්නේ තියෙන ඒවා මම හොඳට කාලා ඇඳලා ඉන්නවා. දැන් සමහරු ඉන්නවා පොත්වල දාගෙන අනේ නැහැ කියාගෙන ඉන්නවා. නැති බණේම කියන අය ඉන්නවනේ. කොයි වෙලේකත් නෑ අනේ අපිට නේද? එහෙම ඉන්නවා. මම දන්න නෝනා කෙනෙක් ඉන්නවා කෝටි ගණන් සල්ලි. අක්‍ර ගණන් හිටන්. දරුවෝ ඔක්කොම ඉන්නේ ඇමරිකාවේ. ඉතින් කොයි වෙලේ කතා කරත් මොකක් හරි පින්කමක් ගැන කිව්වොත් කියන හරි අමාරුවෙන් සාහිණාස්සේ යන්නේ. නේද? මන් දන්නේ ඉතින් ඊට වැඩිය මොකද්ද ජීවිතේ තියෙනවා කියන තැන කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන හැම මොහොතකම Tamanට තියෙනවා කියලා සතුටු වෙන්න. තියෙන ටික මම භුක්ති විඳිනවා කියලා සතුටු වෙන්න. දැන් මම නම් මගේ පැවිදි ජීවිතය ගැන කවුරු හරි අහුවා මං කියන්නේ නෑ මට නම් ඔක්කොම සියල්ල සම්පූර්ණයි. ඔය මට ගොඩක් ලංකාවේ බණට ආරාධනා කරලා තියෙනවා නම් ඔයත් අගේ ඥාතින් එහෙම අහන්න. ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තියෙනවානේ ලංකාවේ බණට ආරාධනා කරලා ඊළඟට මේ ස්වාමීන් වහන්සේ පිරිකරට එහෙම මොනවද? එහෙම අහනවා. අහන්නේ ඉතින් මිනිස්සු බයයි එක හාමුදුරුවොත් එක්ක ගනුදෙනු කරලා අත්දැකීම් මත
මිනිස්සු බයට අහන පිරිකර මොනවද? මම ඔය හැමෝටම දෙන උත්තරයක් දෙනවා. මොකක්ද? අනේ මට නම් මොකක්වත් ඕනේ නැහැ. මං සසර පින් තියෙන කෙනෙක්. මට ඔක්කොම ලැබිලා තියෙනවා. මට එහෙම අඩුවක් නැහැ. අරක නැහැ මේක නැහැ. එහෙම මං අද වෙනතුරු කාගෙන්වත් දෙයක් ඉල්ලලා නැහැ. බුදුහාමුදුරුවෝ කියන භෝග සුඛේ මට දෙයක් තියෙනවා අති සුඛය. මං ඒක පරිහරණය කළා සතුටින් ඉන්නවා. මේ තියෙන ටික හොඳටම ඇති. නේද? ලද දෙයින් සතුටු වෙන්න, නොලද දෙයින් දුක් නොවී ඉන්න. ඔය concept එක තියෙනවා නම් ජීවිතේ හැමදාම සතුට. ඊළඟට අනන සුඛය මං කාටවත් ණය නැහැ කියලා සතුටු වෙන්න. අනවජ්‍ය සුඛ මං ඔය සල්ලි පරිහරණය කරගෙන ප්‍රීතිමත් නිරෝගීමත් ජීවිතයක් ගත කළානේ කියලා සතුට වෙන. ඔච්චරයි මිනිහෙට තියෙන්න ඕන. එනිසා සසරේ දානානිසංසය ප්‍රගුණ කරන මිනිහා තාමත්ම හොඳට තමන් කාලා ඇඳලා සතුටින් ඉන්න අතරේ මග වියදමටත් මොනවා හරි ටිකක් රැස් කරනවා. ඇත්තටම පින්වත්නි අපි එකතු කරන දේවල් වලින් අපිට මැරුණාට පස්සේ ගෙනියන්න පුළුවන් විසිකරන ටික විතරයි. ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජනං කියලා දේශනයක් තියෙනවා. ඒ කියන්නේ ගේ ගිනි ගද්දි ගෙයින් එළියට දාන ටික විතරයි ඉතුරු වෙන්නේ. නේ අපි හිතමුකෝ මේක ගිනි ගන්නවා කියලාද? මේකෙන් බේර ගන්න ඕනේ ටික මොකද කරන්න ඕනේ? දැන් ඔයත් මේ බුදු පිළිමෙට ආසන අනේ බුදු පිළිමේ ෂෝක් කොහොම තිබ්බදෙන් කිව්වොත් මේක පිච්චිලා ඉවරයි. ඒසා ඉස්සෙල්ලම මොකද කරන්න ඕනේ? දුවගෙන ඇවිල්ලා බුදු පිළිම උස්සලා විසි කරන්න ඕනේ එළියට. මේ මේසෙට ආසන මේ මේසේ අල්ලලා එළියට විසි කරන්න. බුදුහාමුදුරුවෝ කියන විසි කරපු ටික රැකෙනවලු. ආසාවෙන් බදාගත්ත ටික පිච්චිලා අලු වෙලා යනවා. ඒක ජීවිතේ පාඩමක් කරගන්න සසරේ පින්වත්නි හැමතිස්සෙම පින කියන එක අපිට උපකාරයි.